ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අදත් ගොඩක් ආදරෙන් මගේ ලයිෆ් විත් සුලා channel එකට මගේ ආදරණීය යාළුවෝ ඔක්කොම. ඉතින් මේ බලන්නකො ලස්සන ලිලි මල් පිපිලා තියෙන විදිහ. මෙන්න මෙයාව මං කොහෙන්වත් සල්ලි දීලා ගෙනාපු එකක් නන් නෙවෙයි. ඇත්තටම යන ගමන් පාරේ තියනවා දැකලා ගෙනාපු එකක්. ඒ කියන්නේ මල් එක ගෙනාව නෙමෙයි චූටි පැල ඔය වගේ පොඩි පැලයක් ගෙනාවේ. මේ පැලේ ගෙනල්ලා දැන් මාස 2ක් විතර ඇති. මට ඒත් එක ගැන මතකයක් තිබෙත් නෑ. ඔය හිටවලා තිබ්බා ටික කාලෙකින්. මෙන්න මේ වගේ ලස්සන මලක් දුන්නා. ඒක නෙමෙයි මෙන්න මේ පොණ්ඩේ කොයා චුට්ටක් මතක තියාගන්න. මට පොඩ්ඩක් කියන්න ඔයාලගේ පැත්තේ මෙන්න මේ පොණ්ඩේ එකක මිල කීයද කියලා. මට ඒ පොණ්ඩේකට ගියේ රුපියල් 1500ක් විතරයි. ඉතින් ඒ ගානට එක වටිනවද කියලාත් දන්න අය කියාගෙන යන්න. රුපියල් 1500කට පොණ්ඩේක වටිනවද කියලා. මෙන්න බලන්නකෝ කහපාට බාබන් ඩේසි පිපිලා තියෙන ලස්සන. ඒත් එක්කම ඉම්පේෂියා මං කිව්වේ ඉම්පේෂියා මග්ගව තියෙන කලර්ස් දෙකක් විතරයි. මම තව පාටවල් ගෙනාවා කියලා. ඔන්නේ තිප් තියෙන කලර්ස් දෙකෙන් තද රෝස පාට කියන කලර් එක තමයි ඔය. ඒකෙන් නම් මල් ගොඩාක් තියෙනවා මේ දවස්වල. මේ තියෙන ඉතින් බටර් ඩේසි මල් තාරුකා මල් කියලා කියනවා. බටර් ඩේසි කියනවා. ඉතින් හරිම ලස්සන චූටි මලක්. ගොඩාක් අය හරි ආස කරන මලක්. ඉතින් මේ වගේ පැල බීජ ඕන දෙයක් ඔයාලට ගන්න පුළුවන්. මේ ඉම්පේෂියාගෙත් එහෙමයි. ඒ වගේ පැල බීජ බීජ නම් ඉම්පේෂියා වල නෑ. පැල ගන්න පුළුවන් ඕනි නම්. මේ ඉතින් ලස්සනට හැදිලා තියෙන දිය කූඩළු ටික ගොඩක් දවසක් හිතාන් හිටියා වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඒ වුණාට වීඩියෝ එකක් කරගන්න වොයිස් කරගන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ මේ දවස් ටිකේ. මොකද අර රතුදාස් වීඩියෝ එකට එන ඕඩර්ස් එක වැඩ ටික කරගන්න චුට්ටක් අපහසු වුණා බ්‍රහස්පතින්දා ඉඳන්. ඉතින් මේක හදිසියෙ කරපු වීඩියෝ එකක්. ගොඩක් ලස්සන නම් නැතුව ඇති. ඒ වුණාට ඉතින් හරි ලස්සනට මේ දවස් ටිකේ මේ වැස්සත් එක්කලා මෙන්න මේ මල් ටික පිපිලා තියෙනවා දැක්කම. මේ තියෙන අනිත් කලර් එක සුදු පාට. ඒකේ නම් තාම පැල නැහැ. එක පැලයක් හදාගත්තා. ඒ වුණාට ඉතින් සේල් කරන්න තරම් පැල නැහැ මං ගාව තාම. මේ දවස් ටික එක දිගටම වහිනවනේ. ඒ හින්දා ඉතින් මල් ටික හරි ලස්සනට තියෙනවා. මේ බලන්නකො මේ මොනවද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. මොනවද? ඔව් මේ තියෙන්නේ චෙරි ගෙඩි උගුරැස්ස ගෙඩි. මේ සැරේ උගුරැස්ස පළදාව චෙරි පළදාව දීලා තියෙනවා මදි නොකියන්න. ඉතින් මට මේක මේ කියන්නේ කඩාගෙන ආවට පස්සේ මට හිතුණා මේකේ පොඩි ක්ලිප් එකක් අරන් ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මේ මං කියන්නේ ඔයාලා මල් පෙළ හිටවන ගමන්ම පළතුරු පෙළයක් දෙකක් ගෙදර අනිවාර්යෙන් හිටව ගන්න. ඉතින් මොකද අපිට විසක් නැතුව අපේ මතින් කඩලා පළතුරු කන්න පුළුවන්. එහෙම වුණොත් මේ බලන්නකො මේ චූටි මම හිටවලා තියෙන මේ උගුරැස්ස පෙළ. මේවා තාම පොඩි පෙළ මේ අර ස්ලෝන් බැරල් ඔය භාගයක තමයි හිටවලා තියෙනවා. වලට මං කලිනුත් පෙන්නලා තියෙනවනේ. ඉතින් ඒ බැරල් භාගේ තියෙන ගස්වල තියෙන ගෙඩි බලන්නකො. මේ ගෙඩි ඔක්කොම ඔය ගස් බැරල් දෙකක තුනක වගේ මම උගුරැස්ස ගස් හිටවලා තියෙනවා. ගස් නෙමෙයි පැල හිටවලා තියෙනවා. ඒ වගේන් කඩපු ඒවා තමයි ඔක්කොම. ඉතින් මෙන්න මේකත් මට හිතුණා අන්තිමට එකතු කරන්න ඕනේ කියලා. අපේ අම්මගේ උපන්දිනේ මැයි 7 තිබ්බේ. ඉතින් ඒකේ පොඩි ක්ලිප් එකකුත් මේකටම දැම්මා මම. මං කිව්වේ ගොඩක් දිගට වීඩියෝ එක කරගන්න විදිහක් උන්නේ කියලා. ඉතින් ඔන්න ඔහොම අම්මගේ උපන්දිනෙත් සැමරුවා. මට ඉතින් හරි සතුටුයි එදා. මම මේ වෙලාවේ මගේ අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝායුෂ පිරි සුබ උපන්දිනයක් වේවා කියලා ආයිමත් ප්‍රාර්ථනා කරනවා. ඔයාලටත් පුළුවන් නම් අම්මා වෙනුවෙන් විශ් එකක් කරගෙන යන්න. කට්ටිය කවුරුවත් නැහැ. මායි මල්ලිගේ වයිෆ් විතරයි හිටියේ. අපේ චූටි ක්ලාස් ගිහිල්ලා තිබ්බේ වෙලාවේ.
ඉතින් අපි 3-4 දෙනා විතරයි ඉතින් බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ අර ගොල්ලෝ ආවේ ගොඩාක් පස්සේදී. මේ ඉන්නේ අපේ මල්ලි. මල්ලි වෙන ඔයගොල්ලෝ දැකලාම නැතුව ඇති වීඩියෝස් වලින්. මේ ඉන්නේ මල්ලි බැඳපු එනංගි. මෙයාවත් දැකලා නෑ මං හිතන්නේ. දැන් ඉතින් මගේ වීඩියෝස් වලින් අපේ ෆැමිලි එකම වගේ මං ඔයාලට පෙන්නලා තියෙන්නේ. ඒක කර කර ඉන්න ගම මේ මල් ටිකත් මම දැක්කා මේ රෑ හොඳද එදා දවසේ රෑ පිපිලා තිබ්බා මේ හෙන්දිරික්ක මල් මෙන්න බලනකොට කලර්ස් වල ලස්සන මේ අර හෙන්දිරික්ක වර්ග එක තැන තියෙනකොට පාට කීපයක් ඒ හෙන්දිරික්ක හරියම කලර්ෆුල් වෙලා හරි අමුතු දෙයකට පිපෙනවා. මගේ මේ මොනවද වදමල් නැද්ද කියලා ගොඩ දෙනෙක් ඇහුවා. මෙන්න මේ වර්ගයේ වදමල් වල පැල නම් මංගාව තියෙනවා. මේ බලන්න මේ පොඩි පැකට් එකක හැදිලා තියෙන පැලයක්. මේ පොකුරු වදමල් එක. මේක මේ රෑ මම ගන්න වීඩියෝ එකක් කරවලේ. ඒකයි පොඩ්ඩක් ඔයාලට පේනවා එහෙම අඩු ඇති. මේ බලන්න මේ පැකට් එකේ හැදිලා තියෙන්නේ හරි නිරෝගීව හැදිලා තියෙනවා. මේ පොකුරු වදමල් එක මේ රෝස පාට එක. තද රෝස පාට පොකුරු වදමල් එක. මට මතකත් නෑ කවුද අහන්නේ කියලා WhatsApp message දාලා එක එක මල් වර්ග ගැන අහන්නේ. ඉතින් වදමල් ගැන ආපු කෙනා මේ වීඩියෝ එක බලනවා නම් මෙන්න මේ වර්ග නම් තියෙනවා. එහෙනම් ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකල් අදට මම ගිහිල්ලා ඉන්නේ. මම ඔයාලගේ ආදරණීය සුලා channel එකත් subscribe කරගෙනම යන්න.